ඔබට දැනලා තියෙනවද ඔබේ ව්‍යාපාරයේ කාලයක් තිස්සේ ලබන ලාභයේ පොඩි අඩුවක් තියෙනවා කියලා? එහෙම නැත්නම් ඔබේ මුදල් ව්‍යාපාරයට ආයෝජනය කරන මුදල් කොහේ යනවද කියලා හිතා ගන්න බැරි වගේ තත්ත්වයක් තියෙනවා කියලා ඔබට දැනලා තියෙනවද? එහෙනම් මේක ඔබ හොඳින් අහන්න ඕන දෙයක්. මේකට කියන්නේ cost creep කියලා. ඒ කියන්නේ ඔබට සැඟවිලා ඔබට ඇඟට පතර නොදැනීම ඔබේ ව්‍යාපාරයේ වියදම් පොඩි ප්‍රමාණ වලින් හැබැයි කාලයක් තිස්සේ වැඩි වෙලා ඔබ නොදැනීම ඔබේ ලාභයට මේක බලපාලා තියෙනවා. ඇත්තට මේ cost creep කියන එක හදිසියෙම ඉක්මනින් හරියටම පැහැදිලිව පේන විදිහට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ඔයාට දැක්ක ගමන් අඳුර ගන්න අමාරුයි. ඒක සැරේට ඔයාට ඒක තේරෙන්න තරම් ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේකේ ඇති වෙන බලපෑම ඉතාම වැඩි. ඔව් මේකෙන් කියන්නේ ඔබේ අවධානයෙන් තොරව ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබේ අවධානය යන්නේ නැති විදිහට පොඩි මුදල් වලින් සමහරවිට රුපියලකින් 2කින් රුපියල් 5කින් වෙන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරේ සමහරවිට අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, පැකේජින් වෙන්න පුළුවන්, නැත්නම් පොඩි වෙනත් අපි සේවාවන් ලබා ගන්න කරන වියදම් වෙන්න පුළුවන් වැඩි වෙලා කාලයක් තිස්සේ මේ වැඩිවීම නිසා අවසානයේදී ඔබේ ප්‍රීර්වයට සහ ලාභයට ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා. අපි සරල උදාහරණයක් බලමු. පොඩි රෙස්ටෝරන්ට් එකක් කරන කෙනෙකුට ඒ සඳහා ගෙන අමුද්‍රව්‍ය වල මිල හිතන්න රුපියලකින් 750කින් රුපියල් 5කින් පොඩි ගණන් වලින් උනත් මාසෙන් මාසෙට අපි නොදැනී මිල ඉහළ ගිහිල්ලා අවසානයේදී මාස 6ක් අවුරුද්දක් යද්දී මේක ව්‍යාපාරයේ ලාභයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒක අමුද්‍රව්‍ය වලට විතරක් නෙවෙයි අපි හිතමු ට්‍රාන්ස්පෝර්ට්, පැකේජින් මේ වගේ හැම දෙයකටම මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඇයි මේක මේ කුඩා ව්‍යාපාරයකට ලොකුවට බලපාන්නේ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ව්‍යාපාරයේ කුඩා ව්‍යාපාර නිසා අපි මේකේ නිතරම හරිම කලබලකාරී. ඒ වගේම අපිට හොයන්න දේවල් ගොඩක් වැඩි. අපි කස්ටමර්ස්ලා ගැන, ඒ වගේම ස්ටාෆ් එක ඉන්නවා නම් අපි වැඩ කරන එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ ඉන්න ප්‍රමාණය අනුව ඒගොල්ලෝ ගැන හොයන්න ඕනේ. ඒ වගේම අපිට ඕඩර්ස් තියෙනවා නම් ඒ ගැන හොයන්න ඕනේ. පැකේජින් නැත්නම් අපි ව්‍යාපාරයේ සිදු කරන අලුත් වැඩියා මේ වගේ දේවල් නිසා දිනපතා සිදු කරන දේවල් වලට අපි අවධානය වැඩි වෙලා ඇත්තටම මේ වගේ දේවල් අපි අවධානයෙන් ඉවත් වෙනවා. ඇත්තටම ගොඩක් කුඩා ව්‍යාපාරවල සිද්ධ වෙන දේ තමයි ඔබට දැනෙන ලොකු බලපෑමක් සිදු වෙනවා කියලා හිතෙන වියදමක් දැක්කොත් ඔබේ ව්‍යාපාරයේ ප්‍රොඩක්ට් එක මිල වැඩි කරන එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ වගේ සැඟවුණු පොඩි වියදම් කාලයක් තිස්සේ සුළු පරිමාණයෙන් වැඩි වෙලා ආපු වියදම් ගැන සැලකිල්ලක් නොදක්වපු නිසා ඔබට ඔබේ මුදල් කොහේ ගියාද කියලා හිතා ගන්න බැරි වෙලා තියෙන පුළුවන්. ලාභය අඩු වෙන්නේ ඇයි කියලා හිතා ගන්නත් බැරි වෙලා තියෙන පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ cost creep කියන්නේ. අපිට තියෙන එකම විසඳුම ව්‍යාපාරයේ භාණ්ඩවල මිල ඉහළ දමන එකද? ඇත්තටම ඒක එක විසඳුමක් විතරයි. ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ මේක කරගෙන ගියාට පස්සේ අපි පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න ඕනේ අපේ ව්‍යාපාරයේ දැන් පිරිවැය කොයි වගේ මට්ටමකට ඇවිල්ලාද තියෙන්නේ. මම හිතන්නේ මම කලින් වීඩියෝ එකේ ඔබට හොඳින් පැහැදිලි කරා මේ පිරිවැය කොහොමද ගණනය කරගන්නේ ඒකකයකට යන වියදම කියලා. ඉතින් මම හිතන්නේ මේ කාලානුරූපීව සාමාන්‍යයෙන් අඩුම තරමේ මාස 2කට 3කට සැරයක් මේ වගේ පිරිවැය නැවත ගණනය කිරීමක් කරලා වැඩ කරනවා නම් ඇත්තටම මේකෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් මේකට අමතරව ගන්න විකල්ප ක්‍රියාමාර්ගයක් විදිහට අපි පිරිවැය කළමනාකරණය කරගන්න. අපේ අපතේ යන වියදම් අඩු කරලා අනවශ්‍ය සේවාවලට වියදම් කරන පිරිවැය අවම කරලා ඒ වගේම අපේ පිරිවැය කන්ට්‍රෝල් එකක් ඇතුව පාලනයක් ඇතුව අපිට කරගෙන යන එකේ යම්කිසි මට්ටමකට අපිට මේකෙන් මිදෙන්න පුළුවන්. නමුත් ඒ කෙසේ නමුත් අපි අනිවාර්යයෙන්ම අඩුම තරමේ මාස 6කට වරක්වත් අපි පිරිවැය කොහොමද කියන එක ගැන සලකා බැලිය යුතුයි. මතක තියාගන්න මේ cost creep කියන්නේ silent දෙයක්. නිශ්ශබ්දව තමයි ඔබේ ලාභය ඔබෙන් ටිකෙන් ටික උදුරගන්නේ. අවසානයේදී ඔබට මේ ඔබේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්වයකටපත් වෙනවා. ඉතින් මේ ගැන තියෙන අවධානය ඉතාමත්ම වැදගත්. තවත් මෙවැනිම වැදගත් වීඩියෝකින් අපි නැවත හමු වෙමු. ස්තුතියි.